තෙරුවනයි පුතා මා ඉන්න මේ කුටියේ පොඩි කුටියක් තියෙන්නේ. ඒ කුටියේ වැඩ හැම තියෙනවා. ඒ අතරේ අපිට චෛත්‍ය රාජානන් වහන්සේ නම මුල්ගල් තියන්න ලැබුණ හදිසියේ අපි ඒකත් කරලා බාගෙට වැඩ කරලා තියෙන්නේ. ඊට පස්සේ අපිට ලැබුණ මේ උඩමළුවේ බෝධිරාජානන් වහන්සේ නමක් ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් වඩම්මන්න අපි ඒ ශ්‍රී මහා බෝධීන් වහන්සේත් වඩම්මලා රෝපණය කරගෙන දැන් වන්දනා කරගෙන යනවා. හොඳට වැඩෙනවා. ඒ අතර මෙන්න මේ කුටියක් අපි මෙතෙන්ට ආවාසකයක් වශයෙන් දාන අඩිතාලම දාලා තියෙනවා. ඒක නම් බොහොම දුර මං කල්පහුව වෙලා තියෙන්නේ. ඊළඟට මේ වැඩ කරගෙන යන්න බොහෝ ගමේ අය උදව් කරනවා. දානමාන හොඳට දෙනවා. ඊළඟට අර පත්‍ය පහසුකම් අඩුයි. උදව් උපකාර කරන්න සාමාන්‍යයෙන් පින්වතුන්ට බලාපොරොත්තුවෙන් ඉන්න මෙන්න මේ හොඳ අවස්ථාවක්. මේම තැනකට උදව් උපකාර කරන්න ලැබීම මේ උතුම් බුද්ධ ශාසනය නැගී කාලේ ඔබ හැම දෙනාටම ලොකු පින්කමක් ලොකු කුසල කර්මයක්. ඒ වගේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න යන්න මේ නිවනට හේතු වන තැනක් අපි ධම්මිකාශ්‍රමය කියලා දෑවේ නායුණ ආරණ්‍ය සේනාසනයට සම්බන්ධ කරලා බණ භාවනා තමයි අපි වැඩිපුර දෙන්නේ. විදර්ශනා භාවනාව තමයි අපි ලෑස්ති කරලා කියලා දෙන්න ඕන කෙනෙකුට සූදානම්ම ඉන්නේ. ඉතින් මේ පින්වතුන්ට ඒ වගේම මේ ශ්‍රද්ධා බුද්ධි පින්වතුන් අපට බොහෝ මුණ ගැසෙනවා. අන්නේ අයටත් තවත් මේ සිත් ඇති මිනිසෙකුගේ මේ නෙසිත් මේ දෙසට යොමු කරලා බලන්න සුදුසු ස්ථානයක් බවට පත් කරගෙන සසර දුක නිමා කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගන්න අපේ අමාමෑණි ලෝතුරා බුදු ඥානන් වහන්සේ දේශනා කර විදියට මේ ස්ථානය සුපිරිසිදුවක් මේ ලස්සනට වවල හදලා තියාගෙන තියෙන්නේ. අපි මහන්සියෙන් මා තමයි ඒකලා කරන්නේ. බොහෝ අය එන්නේ ලස්සනට පිළිසිදුවට කුටි ටිකක් තියෙනවා අතන. අනේ කුටි ටික හදලා මට පැවිදි පින්කමක් කරන්න තියෙනවා. ඒ සඳහා ලොකු පින්කමක් කරගන්න පුළුවන් හොඳ පින්වතෙක් දෙන්නෙක් මුණ ගැහුනොත් ඒ පින්කමට ඒ කුටි ගොඩාක් ලොකු නෑ. තාප්පෙට අල්ලලා අපි හදන්නේ පොඩි කුටි 8ක් විතර හදන්න පුළුවන්. අන්න ඒ ටික හදලා දෙන්න හොඳ පින්වතෙක් ඉදිරිපත් වුණොත් ජූනි ජූලි වල ඒ පැවිදි පින්කම කරගන්න පුළුවන්. තරුණ ළමයි ඉන්නොත් 3 දෙනෙක් විභාග ලියලා ඇවිල්ලා ඒගොල්ලන්ට අවශ්‍යමයි කියලා. ඉතින් ඒ පින්කම බාර ගන්න කැමති ඕනෑම පින්වතෙකුට ඕනෑම බුද්ධිමතෙකුට බෞද්ධයෙකුට මෙතන නිදහස තියෙනවා. එහෙනම් අපිට කරන්න පුළුවන් උදව් උපකාර තියෙනවා නම් එන්න නිදහස් බිමක් මේක ශාසනයට පූජා කරන්න තියෙන්නේ. මෙතන ත්‍රිවිධ බෝධීන් වහන්සේලා නිර්මාණය කරලා අවසන් කරගෙන ඒ අතර මේ තාප්පෙන් වට කරලා තියෙන්නේ. වට කරලා දැන් බොහොම අඩුවෙන් යන වියදම් ටිකක් තමයි දරන්න තියෙන්නේ. පොඩි ඉල්ලීමක් කරන්නේ අපිට මේ ස්ථානය සකස් කරලා අවසන් කරගෙන මෙන්න මේ එන අගෝස්තු මාසයට මේක ශාසනයට පූජා කරගන්න ලොකු උදව්වක් පින්කමක් වශයෙන් කරගන්න පුළුවන්. පින් ඇත්තන්ට පින් කැමැත්තන්ට හොඳ අවස්ථාවක්. ඒ සඳහා මේ අපේ ආයතනයට පත්‍ය පහසුකම් වශයෙන් ඔබ පින් කැමැති මහත්තුරුන්ට නෝනලාට හොඳ අවස්ථාවක්. මේ සඳහා මේක නිමා කර ගැනීමට උදව් උපකාර පින්දහම් කර ගැනීමට හැකි බව දන්නමින් මම සියලු දෙනාටම තුනුරුවන්ගේ පිහිට පිළිසරණ ප්‍රාර්ථනා කරනවා. පුනරාගමනය